හෙලෝ සුබ දවසක්. අද මම මේ රෙසිපි එක කරන්න ඉස්සෙල්ලා මට හිතුණා මේ ඉතාලි කෑම ගැන හැඳින්වීමක් කරන්න. මොකද මෙහි සාමාන්‍යයෙන් පිළිවෙලට කෑම ප්ලේට් 5ක් ගේනවා එක මීල් එකකට. ඒ කියන්නේ පළවෙනියටම ගේනවා ස්ටාර්ටර් එක. ඒකට අපි කියනවා අන්තිපාස්තෝ කියලා. ඊට පස්සේ කියනවා ෆස්ට් ප්ලේට් එක. ඒකට අපි කියනවා ප්‍රීමෝ පියාටෝ කියලා. ඊළඟට කියනවා second plate with side dishes. ඒකට අපි කියනවා secondo piatto con contorno කියලා. ඊට පස්සේ සැලඩ් එකක්. ඒකට අපි කියනවා ඉන්සලාතා කියලා. ඊට පස්සේ frutta dolce. ඒ කියන්නේ fruits හරි dessert එකකට පුඩින් මොන හරි එකක්. ඒ විදිහට තමයි පිළිවෙලට ගේන්නේ plates ටික. ඉතින් මම අද ඔයගොල්ලන්ට හිතුවා ෆස්ට් ප්ලේට් එකක්. ඒ කියන්නේ ඉතාලියේ ප්‍රීමෝ පියාටෝ එකක් කරන්න. ඒකට අපි කියනවා දැන් හදන්න යන ඩිෂ් එකට කියන්නේ පෙන්නේ අල්ටෝනෝ ඒ ඔලිවි කියලා. මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ප්‍රීමෝ පියාටෝ එකකට කොහොමද එන විදිහ. ඒ කියන්නේ ෆස්ට් ප්ලේට් එකක් ප්‍රීමෝ පියාටෝ එකකට සාමාන්‍යයෙන් මැකරෝනි ස්පෙගෙටි නැත්නම් බත් වලින් හදන රිසොට්ටෝ එකක් එනවා. සෙකන්ඩ් ප්ලේට් කියලා කියන්නේ මස් හරි මාළු හරි පිටර සොසේජස් ඒ මොන හරි එකක්. ඊට පස්සේ සයිඩ් ඩිෂස් වලට අපි කියනවා එළවලු අල වලින් හදන මොන හරි කෑමක්. එකක් ගන්නත් පුළුවන් දෙකක් ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඉතින් සැලඩ් එකකට අපිට එළවලු වලින් සැලඩ් එකක් හදන්න පුළුවන්. සැලඩ් ලීව්ස් වලින් හදන්න පුළුවන්. මොනවා ක්‍රම තියෙනවා සැලඩ් එකක් හදන්න. ඊට පස්සේ පළතුරු ඩෙසර්ට් එකක්. ඕකේ. එහෙනම් මම දැන් කොහොමද මේ හදන්නේ කියන එකට ඉන්ග්‍රීඩියන්ට්ස් දෙන්නට. දැන් අපි බලමු අවශ්‍ය කරන්නේ මොනවද කියලා මේ මැකරෝනි එක හදාගන්න. පෙන්නේ අල් tonno olive. මේ තමයි මැකරෝනි පෙන්නේ එක. හරි. ඊට පස්සේ මේ තමයි tonno salmon. මේ green olive. මෙතන තියෙනවා ගම්බිරිස අවශ්‍ය ප්‍රමාණය දාගන්න. ලුණු තමන්ට අවශ්‍ය ප්‍රමාණය. ඊපස්සේ ලුණු භාගයක් දාන්නත් පුළුවන්, වීඩියෝ දාන්නත් පුළුවන්. සුදු ලුණු මම නම් බිග් දෙකක් ගත්තා. ඉතින් ඔයගොල්ලෝ එකක් හරි දෙකක් හරි දාගන්න. අන්තිමට ගෑණි කැදුවට පස්සේ ග්‍රේටඩ් චීස්. මේක දැම්මම ගොඩක් රසයි. නැති උනත් ප්‍රශ්නකුත් නැහැ. ඕකේ. හරි දැන් අපි හදන හැටි බලන්න යමු. දැන් දානවා අර පින්සමන් ටික. ඉතින් ඉතාලියෙන් කියන්නේ tonno. දැන් ලුණු ගම්බිරිස් දාලා රස හදාගෙන මැකරෝනි ටික දාන්න. දැන් දානවා ගම්බිරිස්.
ප්ලේට්ස් ටික